කතා කරපු ටියුට් එකේම ආයේ පිටු අංක 29ට එන්න 29 තියෙනවා මානව අන්තරාසර්ග පද්ධතිය යටතේ. සාමාන්‍යයෙන් මෙයා ගැන මුලින් කියලිනම් මෙහෙම කතාවක් තියෙනවා. අන්තරාසර්ග පද්ධතිය ගත්තට පස්සේ මේකේ සමහර හෝමෝන ටිකක් තියෙනවා. ඒ හෝමෝන ටික වැදගත් වෙනවා ඊට පස්සේ කතා කරන සමහර පද්ධතිවල. ඒ කියන්නේ උතෙන්දි කතා කරනවා අපි සාමාන්‍යයෙන් ඔය FSH LH වගේ ඒවා කෙලින්ම ප්‍රජනක පද්ධතියට අදාළයි. ඊට අවසානයේ ඔය කියන කොටසේ තියෙනවා මේ අන්තරාසර්ග පද්ධතියටම තියෙනවා මේ දේහයේ සමස්ථිතිය පවත්වා ගැනීම. සමස්ථිතිය පවත්වා ගැනීමේදී දේහ උෂ්ණත්වය යාමනය ඊළඟට ආශ්‍රිත විධානය පවත්වා ගන්න ආකාරය කියලා පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ටික ඕන වෙනවා බහිස්රාවී පද්ධතියට එහෙම. ඒක නිසා පොඩ්ඩක් අත් දවසේ කරන වැඩ ටික ඊළඟ පද්ධති වලට ඕන වෙන නිසා තමයි මේක මුලින් ඉවර කරන්නේ. මේ දවස් ඇතුළත වැඩේ සමස්ත කතා ඉවරයි. දවස් දෙකකට ගන්න තරම් දෙයක් නැහැ. කතාව සාමාන්‍යයෙන් පැටලෙන වචන ගොඩක් තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් මේ ඒව පටලව ගන්න නැතුව පාඩම් කරගන්න ඕනේ. එහෙම පාඩම් කරද්දි මේක වැඩේ ඇතුලේ ફોකස් පිට හිටියොතින් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. ඒක නිසා කියන කතාව අහගෙන ඉමු. හරි. අහන්නකෝ. අන්තරාසර්ග පද්ධතියෙන් තියෙන්නේ. මෙහෙම කතාවක් මතකද? අපි සමස්ථිතිය හා සමායෝජනය එහෙමත් නැත්නම් ස්නායු පද්ධතිය ගැන කතා කරද්දී අපි කතා කරා මිනිසාගේ සාමාන්‍යයෙන් ඔය කියන සමායෝජනය පවත්වා ගැනීම සඳහා ප්‍රධාන පද්ධති දෙකක් දායක වෙනවා. එකක් ස්නායු පද්ධතිය, අනිත් එක අන්තරාසර්ග පද්ධතිය. ඔතනින්නේ සමස්ථිතිය හා සමායෝජනය පටන් ගත්තේ. ඒ කියන්නේ දැනට ස්නායු පද්ධතියේ කතාව සමස්ත කතාවම කතා කරලා ඉවරයි. ඊළඟට තියෙන අන්තරාසර්ග පද්ධතිය සාමාන්‍යයෙන් මෙයාටම කියනවා අන්තරාසර්ග පද්ධතිය යටතේ කතාවේදී ප්‍රධාන වශයෙන් අපි කතා කරන කෙනා විදිහට කතා කරන්නේ හෝමෝන ගැන. හෝමෝන සම්බන්ධව තමයි ප්‍රධාන කතාව අරගෙන යන්නේ. හරි. මේ ගැන පොඩ්ඩක් මුලින් ලියලිමු. ලියලා ඉඳලා අපි කතාවට එමු. ලියන්නකො මෙහෙම. අන්තරාසර්ග පද්ධතිය කියලා පිටු අංක 29 පළවෙනි ඡේදය දීලා තියෙනවා. ඒ ඡේදය යටතේ ලියන්න මෙහෙම. මානව දේහයේ පවතින කෘත්‍ය සමායෝජනය සහ යාමනය සඳහා ස්නායු පද්ධතිය සහ අන්තරාසර්ග පද්ධතිය උපකාරී වේ. මෙහිදී එනම් අන්තරාසර්ග පද්ධතියේදී හෝමෝන යටතේ දේහ සමායෝජනය සිදුවන ආකාරය පිළිබඳව අධ්‍යයනය කරයි. සමායෝජනය සිද්ධ වෙද්දී කලින් කතා කරපු ස්නායු පද්ධතියට සමායෝජනය සිද්ධ වෙද්දී සාමාන්‍යයෙන් ස්නායු පද්ධතියට සමායෝජනය ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ ස්නායු සෛල එහෙමත් නැත්නම් නියුරෝන හරහානේ. නියුරෝන හරහා සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ස්නායු පද්ධතියට මොනවා හරි වැඩක් කරනවා නම්
ඔය වැඩේ කරන්න ගතවන කාලය සාපේක්ෂව මොකයිද? ලොකුයිද එහෙම නැත්නම් අඩු කාලයකදී කරන්න පුළුවන්ද? අපි මොකක් කර හිතුවට පස්සේ ඒ හිතන දෙයට අනුව මොන හරි ක්‍රියාමාර්ගයක් ගන්න ලොකු කාලයක් ගත වෙනවද? එහෙම කාලයක් යන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒකට අපි කියනවා කෙටි කාල සීමාවකදී ප්‍රතිචාර දක්වනවා කියලා. ප්‍රතිචාර දක්වනවා. සහ ඔයාලට සාමාන්‍යයෙන් මොනවා හරි දැනීමක් දැනුණොතින් ස්නායු පද්ධතිය යටතේ ඒක ගොඩ වෙලාවක් ඒකාකාරීව පවතිනවද? එහෙම සරලම උදාහරණයක් අපි මොකක් කරයින් ඇන්න කියලා හිතන්නකෝ. ඒ කියන්නේ අල්පනිත්තක් හෝ මොකක් කර තුලින් ඇන්නට පස්සේ වේදනාවක් ඇති වෙලා ඒක පොඩ මොකක් වෙනවද? අඩු වෙලා යනවනේ. ඕකට කියනවා සාමාන්‍යයෙන් ඔය කියන ස්නායු පද්ධතිය යටතේ මොනවා හරි පටන් ගන්න ආවේගයක් තියෙනවා නම් ඒ ආවේගය පවතින කාල සීමාවත් ගොඩක් අඩුයි. කාල සීමාවත් ගොඩක් අඩුයි. හැබැයි ස්නායු පද්ධතිය වැඩේ කරන්නේ ඔය විදිහට වුණාට අපේ දේහයේ සමායෝජනය සිද්ධ වෙන අවස්ථාවක් විදිහට අන්තරාසර්ග පද්ධතිය ගත්තට පස්සේ අන්තරාසර්ග පද්ධතියෙන් සාමාන්‍යයෙන් ඔය වැඩේ සිද්ධ කරන්නේ හෝමෝන හරහා. අපිට හෝමෝන කියන්නේ මොනවද කියන එක කතා කරන්න තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ඔය කියන හෝමෝන දේහයේ රුධිර සංසරණ පද්ධතිය ඔස්සේ සමස්ත දේහය පුරාම ගමන් කරනවා. දැන් හිතන්නකෝ අපේ අතක හරි කකුලක හරි නම් වේදනාවක් හටගන්නේ ඔය අතේ කකුලේ වේදනාව හටගන්නේ මේ ප්‍රදේශයේ විතරයි. සමස්ත දේහෙම හටගන්නේ නැහැ. හැබැයි හෝමෝන යටතේ මොනවා හරි දෙයක් සංසරණය වෙද්දී ඒ හෝමෝන ටිකෙන් දේහය පුරාම ගමන් කරලා හැබැයි අවශ්‍ය කරන වැඩේ සිද්ධ කරන්නේ ඉලක්ක සෛලවල පමණයි. දේහය පුරාම ගමන් කරාට අදාළ කරන තැනට විතරයි කරන වැඩේ සිද්ධ කරන්නේ. පොඩ බලමු. ඊළඟට සාමාන්‍යයෙන් අනිත් දේ තමයි හෝමෝනමය පද්ධතිය. එහෙමත් නැත්නම් අන්තරාසර්ග පද්ධතිය වැඩක් කරන්න ගත්තට පස්සේ ඒක පවතින කාල සීමාව ගොඩක් වැඩි. පවතින කාලය වැඩි කියන එක මතක තියාගන්න. ඔය ටික පොඩ්ඩක් ඔලුවට දාගන්නකෝ. ඔය ටික පොඩ්ඩක් ඔලුවට දාගන්න. ස්නායු පද්ධතිය හා සැසඳීමේදී ඒ යටතේම අර කලින් ලියපු තැනටම ස්නායු පද්ධතිය හා සැසඳීමේදී ස්නායු පද්ධතිය හා සැසඳීමේදී අන්තරාසර්ග පද්ධතිය මගින් තරමක් සෙමෙන් උවද දේහ සමස්ථිතිය නිවරදිව පවත්වා ගනී. වෙන පාටකින් විශිෂ්ට අන්තරාසර්ග ග්‍රන්ථි සහ අන්තරාසර්ග සෛල මගින් ශ්‍රාවය කරනු ලබන හෝමෝන එනම් රසායනික සංඥා මගින් අන්තරාසර්ග පද්ධතියේ කෘත්‍ය පවත්වා ගනී.
අන්තරාසර්ග පද්ධතියේ කෘත්‍ය පවත්වා ගනී. හරි. ඊට පස්සේ මේ ඔයාලා ගාව ඔය කියන අන්තරාසර්ග පද්ධතියටදී රිසෝස් එකේ පොඩි කොටසක් තියෙනවා. ඒ පොඩි කොටස බලා ගන්න පුළුවන්ද මේ රිසෝස් එක තියෙනවද ළඟ? ඒකත් නැද්ද? නැත්නම් මම දාන්නම් group එකට. නෑ. එහෙම ඕනෙත් නෑ. මේ එක පේජ් එකට මොකක් කරේ ඩිවයිස් එකක් තියෙනවද පොඩ්ඩක් group එකේ පැත්තට යන්න. ඒක තියෙනවනේ. ඒක ගමු. හරිද? මම group එකට ෆොටෝ දෙකක් දාලා ඇති. ඒක බලන්න නැත්නම් රිසෝස් එක තියෙනවා රිසෝස් එකේ රූප සරහනවත් ගැටලුවක් නැහැ දෙකෙන් එකක්. අපිට සාමාන්‍ය රිසෝස් එක පිටුවම් කියනවා. එක එක කට්ටියන් පිටුවංග 34ට එන්නකෝ. 34ද? මගේ 34. රිසෝස් එක නැත්නම් රූප සරහන බලා ගන්න අවුලක් නැහැ group එකෙන්. අපිට සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන අන්තරාසර්ග ග්‍රන්ථි ටික සහ අදාළ කරන දේවල් ටික රූප සරහනක පෙන්නලා තියෙනවා. ඕකෙන් දැනටම ඔයාලා දන්න දෙන්නෙක් ඉන්නවා. හයිපොතලමස් සහ පිටියුටරිය කියන දෙන්න දන්නවා. මොකද මේ අපිට අර සමස්තිතිහා සමායෝජනය යටතේ ස්නායු පද්ධතිය ගැන කතා කරද්දී හයිපොතලමස් ගැන අපි කතා කරා. ඊට පස්සේ හයිපොතලමස් ගැන පිහිටීම කියද්දී අපි ඒ පිහිටීම කතා කරේ පිටියුටරි ග්‍රන්ථි වලට සාපේක්ෂව. ඒක නිසා ගැටලුවක් නැහැ ඒ දෙන්න. ඊට පස්සේ තව කේද්දේහ කියලා එකක් තියෙනවා. ඒකත් අර හිසේ තියෙන කොටසක් මේ ඒකත් පොඩ්ඩක් තියෙන තැන විතරක් බලා ගන්න. අනිත් එක තයිරොයිඩ් ග්‍රන්ථි මේ දෙපැත්තේ තියෙන කෙනා මෙතන. ඊළඟට එයාටම පිටිපස්සේ තියෙනවා පැරාතයිරොයිඩ් කියලා වෙනම කෙනෙක්. ඊළඟට මේ හෘදයත් එක්කම ඉන්න කෙනෙක් වගේ ඒ අර උරෝස්තිය හරියම හෘදයට ආසන්නයේ ඉන්න කෙනෙක් තමයි. හෘදයට පොඩ්ඩක් පැත්තට වගේ ඉන්න කෙනෙක් තමයි ඔය තයිමසේ කියන්නේ. මතකද මේ TB වසාසෛල ගැන කතාවේදී TB වසාසෛල ඇති වෙනවා. එහෙම නැත්නම් සම්භවය වෙන වැටමිදුළු තුන. හැබැයි පරිණත වෙද්දී T වසාසෛල කොහෙට යනවද? තයිමසයට යනවා. ඔන්නේ තයිමසය තමයි ඒ පෙන්වන්නේ. හරි නේද? එයා තමයි උතන පෙන්නලා තියෙන්නේ. ඊළඟට අධිවුක්ක ග්‍රන්ථි අර බුක්ක වලට පොඩ්ඩක් උඩින් තියෙන කෙනා අග්න්‍යාශය. ඔයාලා සාමාන්‍යයෙන් අග්න්‍යාශය අන්තරාසර්ග කෘත්‍යයක් ඉටු කරනවද? එහෙමත් නැත්නම් එයා කරන්නේ එන්සයිම නිපදවීමක්ද? එන්සයිම නිපදවීමක්. ප්‍රධාන කෘත්‍ය වෙන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව එන්සයිම නිපදවීම. හැබැයි එයාගේ අනුකෘත්‍යයක් විදිහට එහෙමත් නැත්නම් වෙන කෘත්‍යයක් විදිහට තියෙන මොකක්ද? අන්තරාසර්ග පද්ධතිය යටතේ හෝමෝන් නිපදවීම. හරිද? එතකොට එයා සාමාන්‍යයෙන් අපි ওই අන්තරාසර්ග පද්ධතිය යටතේ කතා කරාට එයා සාමාන්‍යයෙන් ග්‍රන්ථියක්ද එහෙමත් නැත්නම් එයා අර මේ අන්තරාසර්ග කෘත්‍යයක් ඉටු කරන්න පුළුවන් සෛල තියෙන කෙනෙක්ද? සෛල තියෙන කෙනෙක්. ඒක තමයි අර පළවෙනිට කතා කරේ. පළවෙනිට කිව්ව නේද මේ අන්තරාසර්ග පද්ධතිය යටතේ ග්‍රන්ථි ගැන කතා කරනවා සහ විශිෂ්ට අන්තරාසර්ග සෛල ගැන කතා කරනවා කියලා. ඔය සෛල තියෙන කෙනෙක් තමයි කවුද? අග්න්‍යාශය කියලා කියන්නේ. ඊට පස්සේ ගොනඩ ඒ කියන්නේ ස්ත්‍රීන්ගේ නම් ඩිම්බ පුරුෂයන්ගේ නම් වුෂණ කතා කරනවා අපි ඔය යටතේ. තියෙන ලොකේෂන් ටික පොඩ්ඩක් මතක තියාගන්න. ඔතන සාමාන්‍යයෙන් අමතක වෙනවා කියලා ඉන්න කෙනෙක්ට ඉන්නේ හේතු දේහය. කේත් දේහය. ඊළඟට මේ තයිරොයිඩ් ග්‍රන්ථි නම් එහෙම ලොකුවට ගැටලුවක් නෑ තියෙන තැන හොයාගන්න. පැරාතයිරොයිඩ් ඒ ආසන්නයේම තියෙන්නේ. ඊට පස්සේ තයිමසේ එහෙම නම් අමතක වෙන්නේ නෑ. අධිවුක්ක ග්‍රන්ථිත් එහෙම ලොකුවට අමතක වෙන කෙනෙක් නෙවෙයි. හරි නේද? පොඩ්ඩක් ඔළුවට රූප සරහන දාගන්නකෝ. හරි නේද? ඊට පස්සේ මෙහෙම කතාවක්. සාමාන්‍යයෙන් ඔය කියන
අන්තරාසර්ග ග්‍රන්ථියක් මගින් ඔය කියන ආකාරයේ හෝමෝන් ඉපදුනාට පස්සේ හෝමෝන සංශ්ලේෂණය වුණාට පස්සේ ඒ හෝමෝන පරිවහනය කිරීම සඳහා විශේෂිත වෙච්ච සංසරණ කෘත්‍යයක් ඉටු කරන්න පුළුවන් පද්ධතියක් නැහැ. ප්‍රධාන වශයෙන්ම ග්‍රන්ථි මගින් හෝමෝන් නිපද වෙනවා. ඒ හෝමෝන ටික කෙලින්ම දාන්නේ රුධිර ධාරාවට. රුධිර ධාරාවට තමයි එකතු කරන්නේ. ඒ කියන්නේ අර කියන හෝමෝන ටික රුධිර සංසරණ පද්ධතිය ඔස්සේ තමයි දේහය පුරා ගමන් කරන්නේ. හිතන්නකෝ මෙහෙම. සමහර ග්‍රන්ථි තියෙනවා ඒ ග්‍රන්ථි සාමාන්‍යයෙන් වැඩ කරන්න ඕනේ කෙනෙක්. සමහර ග්‍රන්ථි තියෙනවා ඒ ග්‍රන්ථි මගින් හිසාසන්නේ කියලා හිතන්නකෝ මේ ඔය කියන හෝමෝන මොනවා හරි කියන අනිපද වෙන අපිට කතා කරන්න තියෙන FSH LH එහෙමගේ සම්බන්ධව. ඒව සාමාන්‍යයෙන් හැදෙද්දී හැදෙන තැන නෙවෙයි වැඩ කරන්නේ. ඒව සාමාන්‍ය ඔය FSH වගේ LH වගේ කට්ටිය වැඩ කරන්නේ FSH LH කියන කෙන දෙන්න වැඩ කරන්නේ ගුණට ආශ්‍රිතව. ගුණට කියලා කියන්නේ අපේ සාමාන්‍ය ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව තියෙන අර කියන අන්තරාසර්ග කෘත්‍යයක් ඉටු කරන්න පුළුවන් තැන් ටික යටතේ. ඔය කියන ගුණට යටතේ නම් කතා කරන්නේ අර කියන මුලය ආසන්නෙන් ඔය කියන අන්තරාසර්ග ටික හැදිලා එහෙම නැත්නම් හෝමෝන් ටික හැදිලා එයා රුධිර ධාරාව ඔස්සේ ගුණට දක්වා එන්න ඕනද නැද්ද? එන්න ඕනේ. හැබැයි එහෙම රුධිර ධාරාවට එකතු වෙනවා කියලා කියන්නේ හරියටම රුධිර ධාරාව ගුණට දක්වා දෙන්නේ එහෙම නැත්නම් දේහය පුරා සංසරණය වෙනවද? දේහය පුරා සංසරණය වෙනවා. හැබැයි දේහය පුරා සංසරණය වෙනවට වැඩක් නැහැ. එයා ක්‍රියා කරන්නේ කවුරු මත විතරයිද? අදාළ කරන ස්ථානයේ මත විතරයි. හරි නේද? එයා රෙහිමේ හැමතැනම යනවා. හැබැයි ක්‍රියා කරන්නේ නිශ්චිත තැනක විතරයි. එහෙම දේහය පුරා කියලා ප්‍රශ්නයක් නැහැ. අදාළ නිශ්චිත ස්ථානයකට ක්‍රියා කරනවා නම්. ඒකත් දාගම අපි මෙහෙම ඊළඟ ඡේදයට යන්න අන්තරාසර්ග ග්‍රන්ථි කියලා මෙහෙම ලියන්න. මේවා නිර්නාල ග්‍රන්ථි වන අතර නිර්නාල ග්‍රන්ථි වන අතර ශ්‍රාවය කරන වරහණක් ඇතුලේ හෝමෝන විශේෂණය වූ සෛල කාණ්ඩවලින් සමන්විතය. වෙන පාටකින් හෝමෝන රුධිර ධාරාවට ඍජුවම විසරණය වන අතර ඈතින් පිහිටන විශිෂ්ට වූ ඉලක්ක අවයව සහ පටක කරා ළඟා වේ. ආය කලින් පාටින්ම නිර්නාල ග්‍රන්ථිවල සිට රුධිර ධාරාවට හෝමෝන විසරණය වීම කියලා කමා එකක් දාලා බලා ගන්නකො මෙහෙම. දැන් මෙහෙම හිතන්නකො. ග්‍රන්ථිවල හෝමෝන හැදුනට ඒ හෝමෝන අරගෙන යන්න වෙනම සංසරණ පද්ධතියක් නැහැ කියලා කිව්වනේ. ඒ කියන්නේ නාල නැහැ, නිර්නාලයි කියන්නේ ඒවා අරගෙන යන්න කවුරුවත් නැහැ කියන එක නේද? එහෙම අරගෙන යන්න කවුරුවත් නැත්නම් මේ හෝමෝන ටික රුධිර ධාරාවට එකතු වෙන්නේ කොහොමද?
රුධිර ධාරාවට එකතු වෙන්නේ රුධිර සංසරණ පද්ධතියේ තියෙනව නේද රුධිර කේශනාලිකා අර සිහින් කේශනාලිකා ටික. අන්නේ සිහින් කේශනාලිකා වලට තමයි අදාළ කරන හෝමෝන් ටික එකතු කරන්නේ. එයාලා එකතු වෙලා සමස්ත රුධිර වාහිනී පද්ධතිය හදනවා. ඒ රුධිර වාහිනී හරහා ඊට පස්සේ අරගෙන යනවා. ඒ කියන්නේ මෙහෙම කිව්වනම් හරි නේද? ඔය කියන අන්තරාසර්ග ග්‍රන්ථි මගින් නිපදවන හෝමෝන රුධිර ධාරාවට දෙද්දී මුලින්ම රුධිර වාහිනී වලට දෙන්නේ නැතුව රුධිර කේශනාලිකා වලට දෙනවා. රුධිර කේශනාලිකා වලට දීලා ඒ රුධිර කේශනාලිකා තුලින් ගමන රුධිරය ඔස්සේ ඒවා රුධිර වාහිනී දක්වා ගමන් කරනවා. හරිද? නඩ හෘදය දක්වා වෙල සමස්ත දේහය පුරා ගමන් කරනවා. හරි. ඊළඟට යන මෙහෙම එකමාව නමත්තපු තැන ඉඳන් ආයේ විසරණය වීම ඒ ග්‍රන්ථි වටා ඇති රුධිර කේශනාලිකා ජාල සැපයුම මගින් රුධිර කේශනාලිකා ජාලා සැපයුම මගින් වඩාත් පහසු කර ඇත. හරිද? ඊට පස්සේ හෝමෝන යටතේ ලියා ගන්න මෙහෙම. අවධානයෙන් ලියන්න. අන්තරාසර්ග ග්‍රන්ථි කමාවක් අන්තරාසර්ග සෛල වලින් ශ්‍රාවය කරන විශිෂ්ට ආකාරයේ සංඥා අනුවන අතර රුධිරය හරහා පරිවර්තනය වී එතන සංසරණය වී කියලා දාගන්න. ස්ට්‍රෙච් එකේ ප්‍රශ්නයක් આવුවොත් රුධිරය හරහා පරිවර්තනය වී කියලා ලියන්න ඕනේ. වරහණක් ඇතුලේ සංසරණය වී සිරුරේ වෙනත් ස්ථානයක ඇති විශිෂ්ට ඉලක්ක සෛල මත ක්‍රියා කර ඒවායේ සෛලීය කෘත්‍ය වෙනස් කරනු ලබයි. ආයෙ වෙන පාටකින් ලියා ගන්න මෙහෙම. මේක වැදගත්. විශේෂිත වූ හෝමෝන වලට සියලු දේහ සෛල කරා ළඟා විය හැකි වුවද රසායනික සංඥාවලට ප්‍රතිචාර දක්වන්නේ අදාළ හෝමෝන සඳහා
ගැළපෙන ප්‍රතිග්‍රාහක පවතින ඉලක්ක සෛල පමණි. ඉලක්ක සෛල පමණි. අනිත් පැත්තට යන්න. ඊට දෙම ලියන්න දැන් පාට මාරු කරා. අදාළ ඉලක්ක සෛලයේ විශේෂිත ප්‍රතිග්‍රාහක සමග හෝමෝන බැඳුණු විට එය ඒ සෛල තුල රසායනික පරිවෘත්තීය ප්‍රතික්‍රියා සිදුවීමේ ආරම්භකය ලෙස ක්‍රියා කරයි. රසායනික සංඥා මගින් යාමක පණිවුඩය දේහය පුරා සංනිවේදනය කිරීමේ හැකියාව හෝමෝනවලට ඇත. හරිද?